දන්නවද සිග්නල් සෙන්සොඩයින් කියන මෙන්න මේ දත් බෙහෙත් වර්ග දෙකෙන් හොඳම දත් බෙහෙත් වර්ගය මොකක්ද කියලා මේ වීඩියෝ එක අවසානය වෙනකල් බලාගෙන හිටියොත් ඔයාලට පුළුවන් වෙනවා මේ වර්ග දෙකෙන් මොකක්ද හොඳ දත් බෙහෙත් වර්ග කියලා තනියම තීරණය කරගන්න. ඔයාලා හැමෝම සිග්නල් කම්පැනියේ මේ ටූත් පේස්ට් ඇඩ් එක දැකලා ඇති. බලන්න. නව සිග්නල් ස්ට්‍රෝං ටීත් එය දත්වල ඇති කුඩා සිදුරු පිළිසකර කර දත් කුහරවලින් උපරිම ආරක්ෂාවක් ලබා දෙයි. හරි. ඔන්න දැන් තමා කතාවට එන්නේ. මේ තියෙන්නේ 2015 බයෝලොජි පේපර් එකේ 10 වෙනි MCQ එක. මිනිසාගේ චාර්වක දතක කියලා පොයින්ට් 5ක් දීලා තියෙනවා. කැමති උත්තරයකට ගහන්න කියලා. නිවැරදි උත්තරයකට ගහන්න කියලා. එතකොට මේක කියවගෙන ගියා ළමයි. බලන්නකෝ මේක මේ 3 වෙනියට කියලා තියෙන්නේ මොකද්ද කියලා. දන්ත මූලයේ දිගයිලු මස්තකයට වඩා. කියන්නේ රූට් එක ලොකුයිලු ක්‍රවුන් එකට වඩා. රූට් එක දිගයිලු ක්‍රවුන් එකට වඩා. ඉතින් මොකද වුනේ? සිග්නල් ඇඩ් එක මතක තිබ්බ ළමයි සිග්නල් දත මතක් කරලා බැලුවා. බලන්න සිග්නල් දතේ මූලයේද ලොකු මස්තකයේද ලොකු කියලා. සිග්නල් දතේ දන්ත මස්තකය තමයි ඒ කියන්නේ මූලය සහ මස්තකය ආසන්නව සමානව වගේ තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ ඇඩ් එක මතක් කරපු ළමයි මොකද කරේ? තුන්වෙනි උත්තරය ආන්සර් කරන්නේ නැතුව වෙන මොකක් හරි උත්තරයකට ගියා. ඉතින් නමුත් ඇත්ත කතාව දතේ 3න් 2ක් විතර තියෙන්නේ දන්ත මූලය. දතේ 3න් එකක් වගේ තමයි දන්ත මස්තකයේ තියෙන්නේ. ඉතින් ආන්සර් එක ආවේ 3 වෙනි ආන්සර් එක. දන්ත මූලයේ මස්තකයට වඩා දිගුයි කියන කතාව. එක බලන්නකෝ මේ සෙන්සොඩයින් ඇඩ් එක. සෙන්සොඩයින් ඇඩ් එකේ දන්ත මූලය දිගටත් දන්ත මස්තකයේ පොඩියටත් දාලා දතේ නිවැරදි රූපේ හරියට දක්වලා තියෙනවා. හැබැයි මේ ඇඩ් එක 2015ට පස්සේ ආපු එකක්. හරි. එතකොට සෙන්සොඩයින් ආයතනයේ දතේ රූපේ හරියට නිරූපණය කරලා තියෙනවා එයාලගේ කමර්ෂල් ඇඩ් එක තුල. එහෙනම් මේ අනුව හොඳම දත් බෙහෙත් වර්ගය දත් මැදලා බලනම තීරණය කරන්න. Thank you.